බලලුන්ට ආදරය කරන අය අතර කැලිකෝ බලලුන් කියන්නේ හරිම ජනප්‍රිය වර්ණ රටාවක්. හැබැයි ඔබ දන්නවාද කැලිකෝ කියන්නේ බලල් වර්ගයක් නෙවෙයි කියලා. ඔව් ඒක පර්සියන් හෝ සියාම් වගේ බ්‍රීඩ් එකක් නෙවෙයි. ඕනෑම බලල් වර්ගයකට ලැබෙන්න පුළුවන් වර්ණ රටාවක්. අද අපි කතා කරන්නේ මේ අපූර්ව වර්ණ රටාව පිටුපස තියෙන පුදුම හිතෙන විද්‍යාත්මක සහ ඓතිහාසික කරුණු ගැනයි. කැලිකෝ බලලෙක් වෙන්න නම් ප්‍රධාන වර්ණ 3ක් තියෙන්න ඕනේ. ඒ තමයි සුදු, තැඹිලි සහ කළු. සමහර වෙලාවට මේ වර්ණලා පැහැයි. ඒ කියන්නේ අලු හෝ ක්‍රීම් පාටින් තියෙන්නත් පුළුවන්. හැබැයි මෙන්න මෙතනයි විශේෂත්වය තියෙන්නේ. මේ ලෝකේ ඉන්න කැලිකෝ බලලුන්ගෙන් 99.9%ක්ම ගැහැණු සතුන්. ඒකට හේතුව බලලුන්ගේ වර්ණය තීරණය කරන ජාන පිහිටලා තියෙන්නේ X වර්ණ දේහයේ වීමයි. වර්ණ 3ම ලැබෙන්න නම් X වර්ණ දේහ 2ක් අවශ්‍යයි. ඒ නිසා තමයි කැලිකෝ බලලුන් හැමෝම වගේ ගැහැණු සතුන් වන්නේ. එතකොට පිරිමි කැලිකෝ බලලුන් නැද්ද? ඉන්නවා. හැබැයි ඒක හරිම දුර්ලභයි. සංඛ්‍යා ලේඛන වලට අනුව පිරිමි කැලිකෝ බලලෙක් ඉපදෙන්න තියෙන ඉඩකඩ 3000කින් එකක් වගේ ඉතාම අඩු වගේක්. මේ වගේ පිරිමි සතුන්ට ජානමය අසාමාන්‍යතාවයක් තියෙනවා. ඒ වගේම මේ පිරිමි සතුන් බොහෝ විට වඳභාවයෙන් යුක්තයි. ඒ නිසා පිරිමි කැලිකෝ බලලෙක් කියන්නේ සබාධහමේ ලොකුම අහඹුවක් ලෙස සලකනවා. ලෝකයේ පුරා බොහෝ සංස්කෘතීන් වල කැලිකෝ බලලුන්ව හඳුන්වන්නේ වාසනාව ගෙනන සතුන් විදිහටයි. ජපානයේ මැණිකිලිකෝ නම් අතවලන බලල් රූප නිර්මාණය වෙලා තියෙන්නේ මේ කැලිකෝ රටාවට අනුවයි. ඒ වගේම අතීතයේ නාවිකයන් තමන්ගේ මුහුදු ගමන් වලදී අනතුරු වලින් ආරක්ෂා වෙන්න කැලිකෝ බලලුන්ව නැව්වල රැගෙන ගිය බව සඳහන් වෙනවා. ඇමරිකාවේ මේ බලලුන්ට මනි කැට්ස් කියලා හඳුන්වන්නේ ඔවුන් නිවසට ධනය සහ සෞභාග්‍ය ගෙනනවා කියන විශ්වාසය නිසායි. ඉතින් ඔබත් කැලිකෝ බලලෙක් ඇති කරනවා නම් මතක තබා ගන්න. ඔබ ළඟ ඉන්නේ සබාධහමේ ඉතාම සුවිශේෂී නිර්මාණයක්. ඔවුන් හරිම ආදරණීයයි වගේම හරිම දඟකාරයි. ඔබේ බලලාගේ නම මොකක්ද? නැත්නම් මේ වීඩියෝවෙන් ඔබ අලුතින් ඉගෙන ගත්තේ මොනවාද කියලා පහලින් කමෙන්ට් කරන්න. අදට ගිහින් එන්න.